ආයිබෝවන් අද සුපුරුදු ලෙන්ගතුකමත් අරගෙන ටොපික් තිලක් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. සාමාන්‍ය හැමදාම මොන හරින් කිය ඉන්න අයට කාටකෝ අඩුමතරමේ සතෙකුට හරි මොන හරි කියන්නට ඕන. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් කට නිකන් තියානින්නට බෑ. තමන් විරුද්ධ පාක්ෂිකයන් නම් තමන්ගේ බලයේ ඉන්නේ හෝ අල්ලපු ගෙදරින් එහෙම නැත්නම් වෙන තැනක ඉන්නේ මොනවා හරි දෙයක් කියලා හිත සන්තෝෂ කරගන්න එක තමයි අපේ මිනිසුන්ගේ ක්‍රමය. මේ දවස්වල අලුත්ම කතාව තමයි NGO කතාවක් ආපහු ඇදෙනවා. ඒකට හේතුව තමයි ලෝක සාමපාගමනට එකතු වෙන ඒ භික්ෂුන් වහන්සේලාත් එක්ක එන ඒ බල්ලා ගැන විවිධ කතා සමාජ මාධ්‍ය මේ වෙනකොට ගෙතෙනවා. ඇමරිකන් කාරෝ එකතු වෙලා බුදුදහම විනාශ කරන්නට NGO නඩයක් මේකට යොදවගෙන තියෙනවා කියන කාරණේ තමයි වැඩිපුරම මේ දවස්වල සමාජ මාධ්‍යයේ Facebook වගේ ඒ සමාජ මාධ්‍ය තුල ප්‍රචාරය කරන්නේ. මේක කරන්නේ මේකට විරුද්ධ එහෙම නැත්නම් බුදුදහමට සම්බන්ධම නැති පිරිසක් වෙන්නට පුළුවන්. එක පේජ් හදාගෙන මිනිසුන්ව මුලා කරන එක තමයි කරන්නේ. මේ බල්ලා ඇමරිකන් බල්ලෙක්ද එහෙම නැත්නම් NGO බල්ලෙක්ද කියන එක පොඩ්ඩක් හොයවුවොත් එහෙම මේ බල්ලා මේ භික්ෂුන් වහන්සේලාට ඉස්සරවම මුණ ගැහෙන්නේ ඉන්දියාවේ. ඒ ඉන්දියාවේදී මුණ ගැහෙන මේ බල්ලා භික්ෂුන් වහන්සේලා සමග මේ ගමනට එකතු වෙන්නේ ඇමරිකන් බලපෑමකට නෙවෙයි. සාමාන්‍යයෙන් බල්ලාගේ තිබ්බ ඒ හිතවිල්ල සහ පූර්වේ කරපු පිනත් එක එකතු වෙලා මේ භික්ෂුන් වහන්සේලා වඩින විදිහ බලාගෙන ඒත් එක්ක එකතු වෙච්ච බල්ලෙක් තමයි. ඊට පස්සේ ඉන්දියාවෙන් ඇමරිකාවට ගියා. ඇමරිකාව පුරා ඇවිද්දා. ඊට පස්සේ දැන් ආපහු ලංකාවට එනකොට ඒකට මොකක් හරින් කියන්න ඕන පිරිසකුත් ඉන්නවා. ඒගොල්ලෝ සිවුරේ තුවා කියයි බල්ලවට දුඹුරු පාට කහ පාට වෙච්ච හැම එකක්ම සිවුරක් කියලා හිතන මිනිස් කොටසක් තමයි අපි ඉන්නේ. දුඹුරු පාට එහෙම නැත්නම් කහ පාට ඇඳුමක් දැක්ක ගමන් ඒක සිවුරක් වෙන්නේ නැහැ. ඒක සිවුරක් විදියට මහවොත් තමයි ඒක සිවුරක් වෙන්නේ. ඉතින් බුදුදහමේ තියෙනවා සාමාන්‍යයෙන් බුදුදහම කියන්නේම සියලු සත්වයෝ නිදුක් වෙත්තා නිරෝගී වෙත්තා කියන කාරණේ. ඒ කියන්නේ බුදුදහම තුල තියෙන්නේ මිනිස්සු විතරක් නිදුක් වෙන කාරණයක් හෝ දුකෙන් මිදෙන කාරණයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේම සියලු සත්වයෝ කියලා. කියන්නේ අපි සත්තු ගණයට තමයි වැටෙන්නේ තෙන්දි. ඒ නිසා මේ ලෝකේ ඉන්න හැම ආපාදේපා සිව්පා බහුපා කියන හැමෝම මේ සංසාරයේ ගමනින් එතර වෙන්නට ඕනේ, නිවන් දකින්නට ඕනේ කියන කාරණේ තමයි තිබෙන්නේ. එතකොට ඒකට බල්ලෙකුටද පූසෙකුටද වෙනස් සතෙකුටද කියලා ලඝු කරන්නට බෑ. ඒක పూర్වේ පිනත් එක්කම තමයි. බුදුන් වහන්සේට උවත්යන් කරපු පාරිලෙය ඇත, ඒ වගේම වඳුරෝ. ඊට පස්සේ මුචලින්ද නාගරාජයා වගේ අයටත් මේ දැන් ඉන්න මේ අය එහෙනම් NGO ලේබලයක් අලවනවා මේ යන විදිහට මේක කරේ සත්තුන්ව ආගමට නැඹුරු කරන්නට. එහෙම නැත්නම් මේ බල්ලෙකුට සිවුරක් අඳිනවා කියන කතාවත් එක්කම මෙතන ওই වගේ දේවල් කරන්නට පුළුවන්. බුදුදහම හැමදාම කතා කරේ මිනිස්සු ගැන විතරක් නෙමෙයි මුළු මහත් සත්ත්වෝ ගැනමයි. එඳයි මොනවත්ම කියන්නට බැරි නම් අනිවාර්යෙන් මේ ගමනටවත් ඉඩ දීලා ලෝකයේ ඉදිරියේ මේ රට ලැජ්ජාවටපත් නොකර ඉන්න පුළුවන් නම් ඒක තමයි හොඳ. මේ වගේ පාගමනකට දැන් සත්ත්ව හිංසන කණ්ඩායම් එකතු වෙලා මේ බල්ලව පාර ගෙනියන එක සෑහෙන ප්‍රශ්නයක්, අවුවේ ගෙනියන එක ගැටලුවක් කියමින් තවත් මතයක් ගොඩනගනවා. එතකොට මේ අඩුම තරමේ මේ බල්ලා මේ විදිහට මේ භික්ෂුන් වහන්සේලාත් එක්ක මේ ගමනට එකතු වුණොත් හැඟීමක් නැති මිනිස්සුන්ට සත්තු ගැන හැඟීමක් හරි ඇති වේවි. ඇමරිකාවේ බුදුදහම වැළඳගත්තේ නැති පිරිසත් භික්ෂුන් වහන්සේලා වටා එදා එකතු වෙලා පාර රොක් වෙලා මේ බල්ලට ආදරය දක්වපු හැටි දැක්කනම් ඒ වීඩියෝ ටික බැලුවනම් මේ මිනිස්සු මෙහෙම කතාවක් කියන්නේ නැහැ. ඒ වගේම ලංකාව කියන්නේ විදේශ රටකින් කවුරුන් හෝ ආවනම් ඒ අය මේ NGO නඩයක් විදියට හංවඩු ගහන පිරිසක් ඉන්න රටක්. පාප් වහන්සේ ලංකාවට එනකොට ඊට පස්සේ මේක ක්‍රිස්තියානීකරණය කරන්නට එනවා කියලා කිව්වා පිරිසක් හිටියා. ඒ වගේම ලෝකය ඉදිරියේ ලෝක පූජිත ඉන්දියාවේ බොලිවුඩ් නළුවා ශාරුක් ඛාන් ජනප්‍රියම නළුවා ලංකාවේ මියුසිකල් ඒ කියන්නේ සංගීත සංදර්ශනයට ගෙනල්ලා බෝම්බ ගහලා ලෝකෙම අප්‍රසාදයටපත් වුණා ඊළඟ. එඳා මේගොල්ලෝ එන හැම එකක් දිහාම NGO නඩයක් විදියට බලන්න නැතුව මේ හැම දිහාම ਸਰව සාධාරණව බලන්නට ඉගෙන ගන්නට ඕනේ. Tamanට මේ වැඩේට සම්බන්ධ වෙන්නට බැරි නම් Taman පාඩුවේ පැත්තකට ලයින් එක තමයි හොඳ.
බුදුදහම තියා මොන දහමවත් තමන්ගේ අකමැත්තෙන් කිසිම කෙනෙක් වැළඳ ගන්නට උත්සාහ කරන්නට ඕනේ නැහැ. තමන් ඒක තේරුම් අරගෙන ඒ කටයුත්ත කරන්න. හුලං හතරවටෙන් ආවත් ඒ හුලඟේ මොන විස බීජය ගෙනාවත් මොන වායුව නිෂ්පාදනය කරගෙන ආවත් අපිට ඒක ගැළපෙන්නේ නැත්නම් අපි ඒක ආවරණය වෙලා එහෙම නැත්නම් අපි ඊට අදාළ දේවල් කරනව ඇරෙන්නට සුළඟට බැමි ගහලා අපි නතර කරන්නට යන්න ඕනේ නැහැ. ඒ නිසා එන කෙනෙක් ඇවිල්ලා මේකේ කරන ක්‍රියාව කරන්නට ඉඩ දීලා අපි බලනිනුම් එයින් අපේ ආගමට හෝ ජාතියට හෝ යම් බලපෑමක් වෙනවද කියලා තාම කොරහේ කිඹුල්ල දකින්නට උත්සාහ කරන්නට නම් එපා කියන ඉල්ලීම කරනවා. සතෙකුට ආදරය කරන්නට මිනිස්සු ඉදිරිපත් වෙනකොට ඒකට බාධා කරන්න නැතුව තමන්ගේ පාඩුවේ තමන්ට බැරි නම් බල්ලොත් එක්ක ඇරියස් තියනවා නම් ඒ ඇරියස් කවර් කරගන්න මේක අවස්ථාවක් කරගන්න නැතුව පාඩුවේ ඉන්න එක තමයි හොඳයි කියන කාරණේ තමයි මට නම් තේරෙන්නේ.